පළාත් පාලන මැතිවරණයේ උණුසුමත් එක්ක ඔන්න අපි සුපුරුදු ලෙස අපි අවසන් සමීක්ෂණ ප්‍රතිඵලය තමයි දැන් අපි ඔබට ලබා දෙන්න යන්නේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔබ තවමත් අපගේ YouTube නාලිකාව subscribe කර නැත්නම් දැන්ම subscribe කරන්න. එසේනම් අද අප නරඹමු 2025 වසරේ පළාත් පාලන මැතිවරණයේ අවසන් සමීක්ෂණ ප්‍රතිඵලය. මුලින්ම සිටිනේ ජාතික ජන බලවේගය. ඔවුන් ලබාගෙන ඇතැයි අපේක්ෂා කරන ආසන සංඛ්‍යාව ආසන 290ක්. දෙවැනි ස්ථානය තමිල් ඉලංකේ අරසුකච්චි පක්ෂය. ඔවුන් ලබාගෙන ඇතැයි අපේක්ෂා කරන ආසන සංඛ්‍යාව 24ක්. ඒ වගේම තුන්වෙනි ස්ථානය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය. ඔවුන් ලබාගෙන ඇතැයි අපේක්ෂා කරන ආසන සංඛ්‍යාව ආසන 8ක්. ඒ වගේම හතරවෙනි ස්ථානය සමගි ජන බලවේගයට ඔවුන් ලබාගෙන ඇතැයි අපේක්ෂා කරන ආසන සංඛ්‍යාව ආසන 7ක්. ඒ වගේම පස්වෙනි ස්ථානය ශ්‍රී ලංකා කම්කරු පක්ෂය. ඔවුන් ලබාගෙන ඇතැයි අපේක්ෂා කරන ආසන සංඛ්‍යාව ආසන 3ක්. ඉතින් මේ අප ඔබට ගෙනාවේ ප්‍රධාන පක්ෂ පමණයි. මෙය අප විසින් සිදු කරන ලැබූ අපක්ෂපාතී ප්‍රතිඵලයක් සහ මෙය අප විසින් සිදු කරන ලැබූ 2025 පළාත් පාලන මැතිවරණයේ අවසන් සමීක්ෂණ ප්‍රතිඵලයේ අවසන් නිගමනය. මේ පිළිබඳ ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඔබට සුබදායි දවසක්.